අපේ ලෙජෙන්ඩරි ක්‍රීඩකයන්ට නැවතත් තරඟාවලිය. ඉතින් මේ තම්බ්ලේන් එක දැපුවා අනිවාර්යයෙන්ම ඔයා මේ වීඩියෝ එක බලන්න එන්නේ නැති. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකේ අන්තිම තප්පර වෙනකන් රැසෙන්න කියලා ඔයාලගේ ඉල්ලන ගම ආයිබෝවන් කියලා පිළිගන්නවා. මේ වල හැමදාම වගේ අදත් සුපුරුදු පරිදි එකතු වෙලා තින්නේ ක්‍රික් ඉන්ෆෝ අපේ YouTube channel එකත් එක්කයි. ඉතින් මේ වෙද්දී ඔයාලට හැමෝම දන්නවා ඉතින් ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් එක ආරම්භ වෙලා තමයි කීපයක් පැවැත්වලා තියෙන. ඉතින් මේ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම නැත්තම් ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳෙනවා. ඉතින් ආය දිනේදී ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට තවත් තරගයක් පැවැත්වුවා. ඒ ඔවුන්ට ප්‍රථම වටේදී පැවැත්වීම නිමිත අවසන් තරගය වන එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම සමගයි. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙම වීඩියෝ කරන් ගෙනාවේ ඒ අපේ මාස්ටර්ස් කණ්ඩායමේ තරග ගැන නෙමෙයි. ඉතින් මේක ඒෂියන් ලෙජන්ඩ් තරගාවලිය. ඉතින් මාර්තු මාස 10 වෙනිදා එනම් අදින් ආරම්භ වීමට නියමිත මෙම ඒෂියන් ලෙජන්ඩ් තරගාවලිය ප්‍රධාන වශයෙන්ම මාර්තු මාස 18 වෙනිදා තෙක්ම පැවැත්වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මේ ඒෂියන් ලෙජන්ඩ් තරගාවලියට නායකත්වයේ සපයන්නේ ශ්‍රී ලංකා සුපිරි ප්‍රතිකරුවෙකු වන තිලකරත්න දිල්ෂාන් මහතා විසින්. තිලකරත්න දිල්ෂාන් මහතා ඒ වගේම තමයි උපුල් තරංග, අසේල ගුණරත්න, තිසර පෙරේරා, ඒ වගේම තමයි ඉසිර උදාන, ජීවන් මෙන්ඩිස්, චාමර කපුගෙදර, නුවන් ප්‍රදීප්, ඒ වගේම තමයි තමිස්ක ගුණතිලක. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙලා ඉතින් ඔහුගේ යම් විනය විරෝධී ක්‍රියා නිසා ඔහුගේ ක්‍රිකට් ජීවිතය නිමා කිරීමට සිදු වුණා. නමුත් ඔහු නැවතත් ජාතික ක්‍රිකට් ක්‍රීඩා කරාට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඔහුට අවස්ථාවක් හමු වුණේ නැහැ. ඉතින් LPL තරගාවලියේ ක්‍රීඩා කරා. ඉතින් මොහුට මෙම තරගාවලියේ ඉතාමත් වැදගත් තරගාවලියක්. මොකද මොහුගේ සුපුරුදු දක්ෂතාව මොවුන්ට පෙන්වීම සඳහා. ඉතින් මෙම සංචිත තමයි ක්‍රීඩා කිරීමට සිටින්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒෂියන් ලෙජන්ඩ් කණ්ඩායමට. ඉතින් ප්‍රධාන වශයෙන් බලමු මෙම තරගාවලිය කියලා යාවත් කාලීනව තොරතුරු අපි අනිවාර්යයෙන්ම අපේ YouTube channel එකෙන් ඔයාලට ගේනවා. ඉතින් අනිවාර්යයෙන්ම අවසාන තප්පරේ වෙනකම් මේ වීඩියෝ එක අහපු බලපු හැමෝගෙම ඉල්ලන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා ඉතින් අපේ 1000ක නැත්නම් subscribers 10 goal එකට තව ඉතාම සුළු ගාණයි අඩු. ඉතින් ඔයාලගේ subscribe එකෙන් අනිවාර්යයෙන්ම අපිට උදව්වක් දෙන්න කියලා අනිවාර්යයෙන්ම ඔයාලා කියන ගමන් අදට ගෙන් යන්න සුබ දවසක්.